මහලු මිනිසෙක් ඔහුගේ කුඩා අබලන් නිවස තුළ තවත් එක් නිහඬ උදෑසනක අවදි වෙයි. ඔහුගේ ඇඳ අසල කුඩා මේසය මත ඔහුව ජීවත් කරවන බෙහෙත් බෝතලේ ඉතිරිව තිබුණේ ඉතා කුඩා ප්‍රමාණයකි. ඔහු සිය පරණ කැලෙන්ඩරේ තවත් දවසක් කතිර ගසන්නේ දිනිය සෙමින් මුමුණමිනි. වෙවුලන අතින් නවාගත් මුදල් නෝට්ටු කිහිපයක් මිරිකාගත් ඔහු සෙමින් ගමේ බෙහෙත් ශාලාව වෙත පියනගයි. කවුන්ටරයේදී ඔහු දැනගන්නේ බෙහෙත් මිල නැවතත් ඉහළ ගොස් ඇති බවයි. මුදල් පසුම්බිය විවෘත කළ ඔහුට වැටහෙන්නේ තවත් කාසි ස්වල්පයක් මදි බවයි. පටුමාවත දිගේ ඔහුගේ පිය සටහන් දෝංකාර දෙද්දී ඔහු හිස් අතින්ම නිවස බලා පියනගයි. ඉතිරිව තිබූ තේ ස්වල්පය කට බිඳුණු කෝප්පේට වත් කළ ඔහු බොහෝ වේලාවක් ඒ දෙස බලා සිටී. කරුණාවන්ත අසල්වැසි කාන්තාවක් ඔහුට බත් පිඟානක් ගෙනවිත් දෙයි. සෑම බත් කටක්ම ඔහුගේ අවසන් කටවන්නාසී ඔහු සෙමින් ආහාර ගනී. කඳුළු අතරින් සිනාසෙන්නට උත්සාහ කරමින් ඔහු තම මියගිය බිරිඳගේ ඡායාරූපයේ දෙස බලයි. එදින රාත්‍රියේ ඔහුගේ කැස්ස නැවතත් මතුවේ. පෙරටත් වඩා ගැඹුරෙන් බරපතල ලෙස. ඉතිරිව තිබූ පිතිවලින් එකක් ගිල දැමූ ඔහු සිවිලිම දෙස බලාගෙනම ඇලවෙයි. නිදාගත් සීයාට මොකද උනේ? වීඩියෝවේ ඉතිරි ටික බලන්න උඩ තියෙන ලින්ක් එකෙන් අපේ YouTube channel එකට එන්න.